යන්න මට මෙහෙම දෙයක්. ලංකාවේ ස්පා තියෙනවා. දැන් අපි කිව්ව තලවතු කොටින් ඉඳලා මම හිතන්නේ ලංකාවේ වැඩිම තියෙන්නේ පන්නිපිටිය. ඔව් පන්නිපිටිය යනකම් තියෙනවා මම හිතන්නේ බරතෝගියක් දිවාරේ. මමත් ඉඳලා හිටලා හිතුනොත් මම යනවා. ආයි වවකෝ කියන්නේ. මම යන්නේ මසාජ් එකකට නේ. මම යන්නේ මසාජ් එකට. වයිෆ් මෙහෙ නැති. වයිෆ් මෙහෙ නෑ. මම මාස 3-4ක් ඉන්නකොට වයිෆ් මල්ලි ඕස්ට්‍රේලියාව මසාජ් එකට ගියොත් ඔයා කැමතිද? මට එයා ගියේ මට මොකද? මේ මසාජ් එකට යන්නේ මේ. ඒතකොට මිනිහ කියන්නේ මසාජ්. හරි මං කියන එක අහන්න තද වෙන්න එපා. දැන් ඔයාගේ වයිෆ් පිරිමි කෙනෙක් යාගේ ඇඟ මසාජ් කරන ස්ථාන කරනවා ඔයා කැමතිද? එයා යන්නේ නැහැ කීයටවත් මම. යන්නේ නැහැ නේ මං අහන්නේ. ඔයා ඉතින් මසාජ් එක කරගත්තට කමන්නේ නැහැ. පිරිමි කෙනෙක්. ඉතින් ඒත් කමන්නේ නැහැ. ඔයාගේ වයිෆ් ගේ ඇඟ අල්ලනවට හෙළුවෙන් නෙමෙයිනේ. හෙළුවෙන් නෙමෙයි. ඔබ මේ වල යන හෙළුවෙන්ද? නෑ නේ. බොරු කියන්නේ ඔයා මට ටෙලිෆෝන් එකකින් කිව්වේ හෙළුවේ යනවා කියලා. කියන්නේ බා මම හෙළුවේ යනවා කියලා කිව්වේ නෑ. පච කෙලින්නේ. මසාජ් වලට කවුද මල්ලි ටයිකෝඩ් දාගන්නේ? ඔය සිද්ධාලේප මසාජ් එකට යන්නකෝ. කොහෙද හෙළුවෙන්ද සිද්ධාලේප මසාජ් එකට යන්නේ? නෑ මගේ ප්‍රශ්නේ. දැන් මම කෙලින් කතා කරන මිනිහ. මම නම් මසාජ් වලට යන්නේ හෙළුවේ. මම නම් හෙළුවෙන් යන්නේ ඇඳු වැඩකට ගිහිල්ලා ටවල් එක අන්න අපි බජා එකෙන් දාගන්න වෙන එක. හෙළුවේ අවලේ ගලවන්නේ නැද්ද? ටවල් එක ගලවන්නේ නෑ. ඔයිල් මසාජ් එකේදී ගලවන්නේ නෑ. අන්ඩර්වෙයර් එක තියෙනවා. දැන් ඔයා මට දුරකථනෙන් කිව්වේ බොරු අයියා. දැන් මල්ලි මායි කතා කරද්දී හරි භයානකයි. ඒ බොයි. මේ කතා කරපු එක හනපඩේ මම තියෙනවා. බත් ඔයා කඩේ කිව්වා ගොඩක් මොකද අතක කතාවක් කිව්වනේ ඒක. ඔව් අත කතාවක් කිව්වා. අතේ අතේ කලේ ඔයා ඇඳගෙනද? පොඩි ඔයා කිව්වා. අන්න අද බස් ලංකාවේ නේ පොඩි ලංකාවේ ඒක තියෙන එක හොඳයි. මේ ස්ත්‍රී දූෂණ දැන් නැති යන්න ඕනේ නැහැ. ඔයා කිව්වේ නැද්ද ඒ තැනට ගිහලා ඔයා කරගන්න දේ කිව්වද නැද්ද? ඔව් මම කිව්වා. මම ගිහලා එතකොට එතන තුවා ඇඳන් හිටියේනේ. නෑ ඒත් ඔයා ඇදගෙන. ඇයි මල්ලි? නෑ ඒත් ඔයා ඇදගෙන කරේ. දැන් යටි මගේ ෆුල් තුවාය ගැලුවේ නෑ. යටි තල පහසුකම් මොකද මල්ලි? නෑ ඒත් තුවාය ගැලුවේ නෑ. මේක හෙල්ලෙන්නේ මොකද? ඔයාට බය නෑ. බය නෑ මම බය නැතුව කියනවානේ මම මසාජ් එකට යනවා. කොහෙද ගියේ? ක්වොලිටි තැනකට යනවා. එතකොට තුවාය ගැලුවේ නෑ. දැන් දෙකක් කියන්නේ. දැන් ඔයාගේ තිබිලි ගැස්සයක්. දැන් මල්ලි ඇයි කෑග් දැන් අපි මෙච්චර දැන් මල්ලි දැන් ඔය අහනවනේ. දැන් ඔබ මල්ලි කතා කළේ මෙච්චරලා බොහොම සුන්දරව. නෑ නෙමෙයි මම මෙහෙම දැන් මම මසාජ් එකට ගියා. ඔව් මම තුවාය ගැලුවේ. මල්ලි පොඩි දැන් මේකත් මම එඩිට් කරන්න නෑ. දැන් මල්ලි ඔබගේ බලන්න ඔබගේ දැන් මල්ලි ටෝන් එක වෙනස්. දැන් ඔයා ටිකක් මේ නෑ නෑ ඔයාට ප්‍රසිද්ධිය කියනවා ලංකාවේ මසාජ් සෙන්ටර් ගාන යන්නේ මම සිලෙක්ටඩ් මගේ තියෙන තැන් දෙකක්. දැන් මට ප්‍රශ්න අහන්න දෙන්න ඕනේ. ඔයා මසාජ් වලට යනවද ලංකාවේ? යනවා. මසාජ් වලට යන්නේ මසාජ් සෙන්ටර් දෙකකට යනවා. ඔව්. හැමදාමත් මේ මාස් ඒ ගිහිල්ලා තුවාය ගැලුවේ නැද්ද? තුවාය ගලවපු තැන් තියෙනවා. දැන් ඔයා කිව්වනේ තුවාය ගැලුවේ නැහැ කියලා ඉතලා කිව්වනේ. මේක රිවයින් කරන්න පුතා. මම කිව්වා. රිවයින් කරන්න බඩු. හරි මෙහෙම මම කියනවා මසාජ් සෙන්ටර් එකට ගියා මසාජ් එකක් කරා හස්ත කර්මාන්තයේත් යෙදුණා. තුවාය නැතුව හරිනේ. ඉවර කතාව හරි. හරි ඒකත් හරි. ෂෝක් නේ මල්ලි හරි. එතකොට ඔයා බිරිඳක් ඉද්දි දරුවෝ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. එතකොට ඔයා බිරිඳයි දරුවෝ ඕස්ට්‍රේලියාවේ ඉද්දි මසාජ් එකට ගිහිල්ලා හස්ත කර්මාන්ත ඇමති කෙනෙක් විදිහට වැඩ කරන එක හොඳද? වැරද්දක් නැහැ මම සංසර්ගිය දුන්නේ නැහැ. එතකොට ඔබගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ ඒ වගේ දෙයක් කරනවා කැමතිද?